ආදරයක බැඳුනිද මන්ද සුරපෝය හන්දට පෙමින් බැඳුණු තාරකා ලඳුන් ගියන්නින් කියන පෙම් කතාව අසාගෙන වරෙන් නිලවලාවේ ඇගේ පෙම් කතාව අසාගෙන වරෙන් සුරපෝය හන්දට පෙමින් බැඳුණු තාරකා ලඳුන් ගියන්නින් කියන පෙම් කතාව අසාගෙන වරෙන් කතාව අසාගෙන වරෙන් එයත් ඉටු කරමු මෙන්න යලිත් ඔබ සමග ඒකාස් වෙනානේ සූදානම් වන්නේ සංවිධායක මණ්ඩලයේ ප්‍රධාන සංවිධායකතුමා ඇවිත් ඒ බව මතක් කළා ඉල්ලුම මතක් කළා ඒ නිසාම විශාරද ගායන ශිල්පී සුනිල් ලෙදිරිසිංහ ගායන ශිල්පී අපි යලිත් ගීතවත් කරන්නයි සූදානම් වන්නේ මේ මොහොතේ අප සමග ඒකාස් වෙනවා වෙන්නප්පුව බල ප්‍රදේශයේ ප්‍රධාන පුරවැසියා ඒ තමයි ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ට්‍රවින් ප්‍රනාන්දු මැතිතුමා. ට්‍රවින් ප්‍රනාන්දු මැතිතුමනි බොහොම ගෞරවයෙන් අපි පිළිගන්නවා. තාමත් කාර්ය බහුලයි ජංගම දුරකථනයේ මත රැඳෙමින් මේ අද දුරකථන නැමදුම් වන්රිපෝ ජනතාව සමග කස්තුම පිළිබඳව ස්තුති පුද කරමින් ගරු සභාපති ට්‍රවින් ප්‍රනාන්දු මැතිතුමාව ගෞරවයෙන් පිළිගන්නවා. මා ඉතින් යන්න යනවා. ඉතින් ගහමුකෝ අප්පුඩියක් ඔක්කොම දෙනා. කොහයියෙන් සියලු දෙනා මෙන්න යලි Sunil Ledirisinghe මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි වෙලා පායා මට එළිය උණු වගයි නුඹ සඳක් සේම බැස යයි මට ඉතිරි කලවරයි මගේ මතක එපමණයි මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි අයිති අහසටයි පිණි කඳුළු බින්දු විතරක් මේ බිමට වැටෙනු ඇයි මට උරුම එපමණයි මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න
මතකය විතරයි. ඉතාලියේ බ්‍රේෂියා නගරයේ සේවය කරන ඒ.පී. ලාල් පින්තු මහත්මයා ලබා දී තිබෙනවා. බ්‍රේෂියා නගරයේ සේවය කරන බණ්ඩරිපුව වැවපාරේ ඒ.පී. ලාල් පින්තු මහත්මයාටයි ස්තුතිය. වෙන වේදිකා ප්‍රසංග වින්දනයේදී ඔබ අපේක්ෂා කරන ලාංකීය කාන්තා සහභාගීත්වය. එදා මෙදා තුර කාන්තා සහභාගීත්වයේ සම්මතයන් බිඳ දමා රංගන දඟලන විශේෂකාර ප්‍රසංග අදරින් අපේ ලාංකීය ප්‍රසංග වේදිකාව ජාත්‍යන්තර තලයේ විදේශීය ප්‍රසංගයක සිරි අපට සමීප කළ ගායන ශිල්පිනිය. කැරකි නටන්න වෙන්න අදත් ජින්ජර් සන්ෆ්ලවර් සමග වේදිකාවේ චංචාලය ජින්ජර් බණ්ඩිපුවගමට ආවා. ඔයාලගේ ගමේ වැඩ. ඉතින් දෙන්නකෝ ගමේ හඬ. අරේ. ඉතින් ජගත් නාත්තන්ඩිගේ නිවේදක මහත්මයා තමයි ඔන්න අපිට එන්න කිව්වේ. ඉතින් බ්‍රේෂියා වලට ඉන්නවා කිව්වා අපේ අනුග්‍රහක මහතාට. ඉතින් මොහොමත්ම සුදු කිනෝ කොහමද සැප සනීප ඉතාලිය හොඳයි කියලා